සරණයි අපි අද කතා කරන්න යන සූත්‍රය සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ අරහත් සූත්‍රය. මේ රහතන් වහන්සේ ගැන වදාළ දෙසුම. මේ දේශනාව කෙටි දේශනාවක් භාගතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේදී. අපි කලින් සූත්‍රයේදී සෝතාපන්න සූත්‍රයේදී කතා කරා පංචමේ භික්ඛවේ උපාදානස්කන්ධා. මේ පංච උපාදානස්කන්ධයේ කොටස් පහක් තියෙනවා. කතමේ පංච සේයති දැන් මේ රූපයත් අපි උපාදානය කරගෙන ඉන්නේ. වේදනා උපාදානස්කන්ධා, සංඥා උපාදානස්කන්ධා, සංකාර උපාදානස්කන්ධා, ඒ වගේම විඥාන උපාදානස්කන්ධා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් අවිද්‍යා සහගතව ඉන්නා වූ සත්වයා උපාදානය කරගෙන තමයි ඉන්නේ. එතකොට ඔහුට නිරන්තරයෙන්ම සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධයම තමයි. එතකොට රහතන් වහන්සේ කෙනෙකුට පංච උපාදානස්කන්ධයක් සකස් වෙන්නේ. ඇයි ඒතකොට රහතන් වහන්සේ කෙනෙකුට පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ නැත්තේ? රහතන් වහන්සේ ඉන්නේ විද්‍යාව තුළ. එතන තමයි. ඒතකොට ඇයි අවිද්‍යා සහගත සත්වයකට පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ? ඔහු ඉන්නේ අවිද්‍යාව තුළ. ඒතකොට අවිද්‍යාව තමයි අවිද්‍යාව තුළ තමයි පංච උපාදානස්කන්ධයේ සමුදය වෙන්නේ. පංච උපාදානස්කන්ධේ නිරෝධය වෙන්නේ විද්‍යාව තුළ. එතකොට අපි කලිනුත් කතා කරා පංච උපාදානස්කන්ධය තුළ ඔබට වේදනාවක් සකස් වෙනවා නම් සැප හෝ දුක. ඔබ පංච උපාදානස්කන්ධයක් ඔබ පතන්නෙම මේ පවතින මොහොතේ දුක හින්දා බාහිරින් ආස්වාදයක් වෙනුවෙන්මයි අපි ඇස කන නාසය දිව කය මනස කියන ආයතන අපි හසුරවන්නේ. එතකොට ඔබට සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධයක්. අන්න ඒක තමයි අපි පංච උපාදානස්කන්ධයේ ආසාදානුපස්සෝ විහෙරති කියලා කිව්වේ. සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධය තුළ ඔබට ප්‍රකට වෙන්නේ වේදනාවක්මයි. ඒ ප්‍රකට වෙන වේදනාව තුළ සැප වේදනාවක් දකිද්දී ඔබ දන්නවා එතන සැප වේදනාව හුදකලාව පවතින්නේ නැහැ. එතන එහා සමානව දුකක් තියෙනවා. සැපයක් අපි ලබා ගන්න ලැබුණට පස්සේ නැති වෙයිද කියන බය නැති නොවි පවත්වාගෙන යන්න ඕනෑ කියන දේ තියෙනවා. එහෙනම් එතන එහා සමානව දුකක් තියෙනවා. යම්කිසි කෙනෙක් සැපේ තුල සැප වේදනාවක් ප්‍රකට වෙද්දී එහා සමානව දුක් වේදනාවක් තියෙනවා කියලා හැඟවිච්ච දුක් වේදනාව දැක්කොත් දුක් වේදනාවකට හේතුව බලාපොරොත්තුව කැමැත්ත ඒ ඇතුණේ සැප වේදනාවක් හැටියට කියලා දැක්කොත් ඔබ අන්ත දෙක දකිනවා. සැපයයි කියන තැනත් නැහැ, දුකයි කියන තැනත් නැහැ. එහෙනම් ඔබ මුලාව තුල නැහැ. මුලාව තුල නැත්තම් ඔබ අවිද්‍යාව තුල නැහැ. එතකොට මෙන්න මේ ආකාරයට යම්කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ විපරිණාමය කියන්නේ ආදීනවේ බලමින් ඉද්දී මේ පංච උපාදානස්කන්ධය සඳහා හේතුපාදක වෙච්ච කැමැත්තට අවශ්‍ය ඔක්සිජන් ටික ආහාර ටික ලැබෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට යෝනිසෝ මනසිකාරය කරමින් ඉද්දී ඒ කැමැත්ත සඳහා හේතුපාදක වෙන ආශ්‍රයන් ෂය වෙද්දී අලුතින් ආශ්‍රය ඇති නොවෙද්දී ඔහුගේ එක්තරා අවස්ථාවකදී ඔහුගේ ආශ්‍රයන් ෂය වුණා කියලා අවබෝධ කරගන්නවා. අන්න ඔහු තමයි විමුක්තියටපත් වෙච්ච එක්කෙනා. විමුක්තියටපත් වෙච්ච එක්කෙනාට තමයි විමුක්ති ඥාන දර්ශන වලින් ආසවක්ඛ්‍ය ඥාණයෙන් මේ බව දැනගන්නේ. යතෝචකෝ භික්ඛවේ භික්ඛු ඉමේසං පංචානං උපාදානස්කන්ධා. මේ පංච උපාදානස්කන්ධේ සමුදය අත්ංගමය ආස්වාදය ආදීනවේ නිස්සරණය යථාභූතං විදිත්වා මේ විදියට දැකමින් ඉද්දී එක මොහොතකදී ඔහු අනුපාදාය විමුක්තෝ හෝති. මේ උපාදාන රහිත භාවයට පත් වෙනවා. ඒ උපාදාන රහිත විමුක්තියට පත් වෙනවා. ඒතර උපාදාන රහිතව විමුක්තියට පත් වෙනවා කියන එකේදී ආපහු ඔහුට පංච උපාදානස්කන්ධයක් පැනවෙන්නේ නැහැ. එතකොට අයම් උච්චති භික්ඛවේ භික්ඛු අරහං. අන්න එයාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. අරහං. ඒ ස්වාමින් වහන්සේට තමයි කීනාශ්‍රව ආශ්‍රවංශය වෙච්ච කෙනා. වූසිතාවා කතකරණීයෝ කලියුත්ත කරලා ඉවරයි. ඕබිත බාරෝ නිවන පිණිස කලියුතු කළ දේ කරගත් කෙනා. කෙලස් බර බැහැර කළ කෙනා ඕබිත බාරෝ. ඒ වගේම අනුපත්ත සදත්තෝ. ඒ වගේම
පිළිවෙලින් පිරිපුන් අරුතටපත් වූ කෙනා අනුපත්ත සදත්තෝ පරික්කිනා භව සංයෝජන සියල්ලම බිඳලා දැම්ම කෙනා සම්මා දඤ්ඤා විමුක්තෝති අන්න එයාට තමයි ඊතා යහපත් වූ අවබෝධයෙන් දුකෙන් නිදහස් වුණ කෙනා කියලා කියන්නේ. එතකොට මේ තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාරන විදිහට. එතකොට මේ ඒ සඳහා ඔබට සත්‍ය ඥානය ඇති කරගෙන අපි කෘත්‍ය කියන දේ තමයි යෝනිසෝ මනසිකාරය කරද්දී තමයි මේ කෘතඥානය ඇති වෙලා ඔබ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් කරන්නේ. ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.